ගන්න අපි කියමු අපි ආරාධනා කරමු සියලු දෙනාට තමන්ගේ ජන්මපත්‍රය අතර ගන්න කියලා. ලග්නය කුමක් වුණත් ග්‍රහයින් භාවවල පිහිටීම අනුව අපි අද දෙයක් කියන්න යන්නේ. ඉතින් ආගම්වල තියෙනවා නම් ජ්‍යොතිෂය නැති වේද? පරාසර වගේ ශ්‍රේෂ්ඨ ඍෂිවරු කියපු දේවල් විකෘති කරගෙන මේ ඉන්නේ. පරාසරගෙත් පරාසර වගේ මේ සමහර ජ්‍යොතිෂයේදී බහුභූත කියවල මිනිසුන්ගේ මොළ කනවා. තව විශේෂ රහසක් කියනවා. මම දැකලා නැහැ මේක මොනම විදිහකින්වත් ජ්‍යොතිෂ පොතපත කියලා තියෙනවා. අපි ප්‍රායෝගිකව අත්දැක්ක රහසක්. ලග්නේ මොකක් වුණා? ඔබට බාධා ගෙන දෙන ග්‍රහයෝ කවුද? කියන එක මුලින්ම කියන්නේ. ඊළඟට ඒක එක්කම කතා කරනවා අපි ඔබට යහපත ගෙන දෙන කාල සීමා මොනවද ජීවිතේ? බාධා සහිත කාල සීමා මොනවද? තියෙනවනේ. එතකොට මේ හතර කේන්ද්‍රයේ හරිම ප්‍රබලයි. ඇත්තටමත් ප්‍රබලයි. ඒක ඒ කොටු මේ කතා කරන මගෙත් ඔය හතර කේන්ද්‍රයේ තැන් තුනක්ම පාළු. එකම එක තැනක ඉන්නවා එක ග්‍රහයි. ඒක මෙතන කියන්න ඕනේ. හැබැයි ඒ ග්‍රහය තමයි සියලු ආශ්චර්යදී. හැබැයි ඒකෙන් කියවෙන්නේ ජීවිතය සාර්ථකයි. සමහර විට හතර කේන්ද්‍රයේ ගහයෝ පිරිවරාගෙන ඉන්න කෙනෙකුට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒකට උපක්‍රම තියෙනවා. හතේ තනි කුජ නම් ඉන්නේ. ඒකේ තේරුම කුජ කොච්චර පාප ග්‍රහයික් වුණා. තමන්ගේ ලග්නයට කොච්චර සතුරු ග්‍රහයික් වුණා. ওই කුජ තමයි සියලු ආශ්චර්යදී. හතත් එහෙම ඒකනේ අර හතේ කුජ රාහු වගේ ග්‍රහයික් හිටියම විවාහය ඇති වෙන තත්ත්ව ගැන කියවෙන්නේ. එතකොට උරුමයන් ගැන කියවෙනකොටත් කරුමයන් ගැන කියවෙනකොටත් 4-10 සුවිශේෂයි 1-4-7-10 කියන සුවිශේෂයි කියන කතා දෙකක් නැහැනේ. හතේ කුජ ඉන්නේ. දැන් ওই කුජ හතේ ඉන්නකොට විවාහයට හොඳ නැහැ. කාලත්‍රය මැරෙනවා කාලත්‍රයට අපලයි එක්ක Tamanට අපලයි ඔහොම කියනව නේද බහුබූත. ඒක හැම විටම සත්‍ය නෙමෙයි. ඒකට මම තරයේ පහර ගහනවා. මම එදත් මීට කලින් වැඩසටහන් වලත් කියලා තියෙනවා රවි කියන්නේ පාප ග්‍රහයක් නෙවෙයි. රවි කියන්නේ මේ ලෝකයේ නිර්මාතෘ ජීවය. මේ ලෝකයට ජීවය සලසන නිර්මාණය සලසන ලෝකයේ පැවැත්මත් තීරණය කරන රවි කොහොමද පාප ග්‍රහයක් වෙන්නේ? 1-5-9 කියන ත්‍රිකෝණස්ථාන වලට පුළුවන් තරම් ග්‍රහය වෙන එක හොඳයි. ඒ ග්‍රහයෝ සියලුම ලැබීම් Tamanට ලබා දෙනවා කියන එක ජ්‍යොතිෂයේ ප්‍රසිද්ධ සිද්ධාන්තයක් සහ එක සත්‍යයක්. මේක බලන ඔබ කාගේ හැරි. ඔය කොටුවල ඉන්න ග්‍රහයෝ නියත ලෙසම ජීවිතයට තීරණාත්මක ලෙස බලපාන. තීරණාත්මක ලෙස බලපාන. දැන් උතන කිව්වේ කරුණු දෙකක් නේ. 1-4-7-10 ඉන්න ග්‍රහයෝ ප්‍රබලව ජීවිතයට බලපාන. 1-5-9 කියන තැන් තුනේ ඉන්න ග්‍රහයෝ පෙර කුසල කර්ම හින්දා පුළුවන් තරම් ඒ තැන් වලට ප්ලේස් වෙලා තියෙනවා. මව පාර්ශවයේ පිහිටත් නැහැ. පිය පාර්ශවයේ පිහිටත් නැහැ. ලැබෙන දායාදත් නැහැ. විවාහයෙන් ලැබෙන දෙයක්වත් නැහැ. හැබැයි තමන්ගේ අදිෂ්ඨානෙ දෘඪ අදිෂ්ඨානෙ තමන්ගේ චරිත ලක්ෂණින් තමන්ගේ උත්සාහයෙන්දයි හරියන්නේ. නරකම තැන තමයි යට. අටේ ග්‍රහයෝ ඉන්නේ නැති තරමට හොඳයි. 8 වෙනි කොටුවේ ඉන්නේ නැති තරමට හොඳයි ග්‍රහයෝ. 6-12 ග්‍රහයෝ අඩු තරමට හොඳයි. ඒකයි කියන්නේ මේ නැත්තම් ශනි දැක්ක ගමන් නරකයි කියන්න, ගුරු දැක්ක ගමන් බුධ දැක්ක ගමන් හොඳයි කියන්න, කුජ දැක්ක ගමන් නරකයි කියන්න මල විකාරණේ. රජත ටීවී සුබ දවසක් ඔබට. රජත ටීවී දෙවන වැඩසටහන. අද අපි කියන්නේ වෙනස් විදිහේ කතාවක්. මේ කතාව ඔබ ජීවිතේ පළවෙනි වතාවට අහනවා වෙන්න පුළුවන්. රජත ටීවී කියන්නේත් වෙනස් විදිහේ වැඩසටහන් ඔබ වෙත ගෙන එන YouTube නාලිකාවක්. අද මේ දෙවනි වැඩසටහනට අපි තාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරේ ඔබ තාමත් හොඳින් හඳුනන චරිතයක්. එතුමා ගැන කියන්න කලින් වැඩසටහන කොහොමද කරන්නේ කියලා පොඩ්ඩක් ඔබට මතක් කරන්නම්. ලග්නය ඔබේ ලග්නය ලග්න පලාපලයක් බලන කෙනෙකුට දීලා ඔබට යම්කිසි තීරණයක් ගන්න පුළුවන්. ඔබගේ උපන්දිනය අංක විද්‍යාඥයෙකුට දීලා උපන්දිනයත් එක්ක යම්කිසි තීරණයක් ගන්න පුළුවන්. ඔබගේ ජන්මපත්‍රය උපන් වෙලාව ජන්මපත්‍රය ජ්‍යොතිර්වේදියෙකුට දීලා ඔබ ගැන පූර්වකථනයක් කරගන්න පුළුවන්. ඔබට මේ සඳහා කාගෙන් හරි උදව්වක් ගන්න ඕනි. එහෙමත් නැත්නම් ඔබ මේ ශිල්පය පිළිබඳව දැනුවත් වෙන්නට ඕනි. අද අපි ඔබට කියනවා මේ කිසිම දෙයක් නැතුව ඔබේ ජන්මපත්‍රය ඔබේ අතට අරගෙන ඔබටම පලාපලයක් දැනගන්න පුළුවන් සහ කෙනෙකුගේ ජන්මපත්‍රයක් ඔබේ අතට අරගෙන ඔබට පලාපල කියන්න පුළුවන් ක්‍රමවේදයක් ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ කතා බහ සිදුවන්නේ. ඔබ ඉතාමත් හොඳින් හඳුනන නීතිඥ චතුර උමගලිය මහත්මයාට තමයි අපි අද ආරාධනා කරේ. චතුර මහත්මයා ආයුබෝවන්. අයිබෝවන්. මුලින්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ නවක වැඩසටහනක් නවක YouTube නාලිකාවක් එක්ක එකතු වීම පිළිබඳව. ඒ අපගේ හිතවත්කම නිසා වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. චතුර මහත්මයා මේ
මේ කතා බහ අර ඔබතුමා වෙනද කරන කතා බහ වල ආරම්භයක් වගේම හරි වෙනස් විදිහේ කතා. ඔබතුමත් එක්ක මම වෙනත් YouTube නාලිකාවල කතා කරලා තියෙනවා. ඒ මාතෘකාවත් හරි තිවුරයි. සමහර වෙලාවට ප්‍රථම වතාවට තමයි මේ ජනගත වෙන්නේ ඒ කාරණාව. ඉතින් අද කාරණාවත් ඒ වගේම තිවුර කතාවක්. ඒ වගේම වෙනස් කතාවක්. හැමෝටම මෙවැනි කතාවල් කරන්න බෑ. අභියෝගාත්මක දෙයක්. මම දන්නේ නැහැ ජ්‍යොතිෂය පිළිබඳ කිසිම දෙයක්. මේ බලාගෙන ඉන්න උදවිය දන්නෙත් නැහැ ජ්‍යොතිෂය පිළිබඳව කිසිම දෙයක්. නමුත් ජන්මපත්‍රයක් අතට අරගෙන Taman ගැන තවත් කෙනෙක් ගැන පූර්වකථනයක් කරන්න පුළුවන් අපූර්ව රහසක් අදපුතුමා කියන. තරංග මහත්මයා සුබ දවසක්. හොඳයි තරංග මහත්මයා අලුත් නාලිකාවක අපි අද මුණ ගැහෙන්නේ. ඔව්. ඔබතුමා බොහෝ විට අපි දෙන්න මුණ ගැහෙන්නේ මගේ නිතුමාන නාලිකාවේ YouTube නාලිකාවේ. ඊට අමතරව තවත් බොහෝ නාලිකාවල අපි මුණ ගැහිලා තියෙනවා විටින් විට. ඉතින් මේ රජත TV නාලිකාව රජත කිව්වහම එන්නේ අංක විද්‍යාවෙන් ගත්තොත් 15ක්. ඉතාම ආකර්ශනීයයි. සිනමා තරු බිහි කරන අංකයක් වගේ අංකයක්. ටීවී කොටසත් එක්ක ගත්තත් එන්නේ 25ක්. ඒකත් ඉතාම ආකර්ශනීයයි. ඉතින් මම හිතන්නේ ලොකු දුර ගමනක් යන පෙර නිමිත්තක් සහිත නාලිකා නාමයක් සහිතව තමයි මුණ ගැහෙන්නේ. ඒකත් කියමින් අර පුංචි දෙයක් මතක් කරන්න මේ නම පිළිබඳ මීට කලින් ඔබතුමා මීට මාස කිහිපයකට කලින් මේ පොඩි පුරකථනයක් කරලා තියෙනවා. ඒක නම් මතක් කරන්න ඕනේ ජනතාවට. අනිවාර්යෙන්ම මගේ ඊටාම ලැබෙන්දි සහෘදයෙක්නේ තරංග මහත්මයා. මම හිතන්නේ මගේ බොහොම ළඟම හිතවතු කණ්ඩායමේ කෙනෙක්. බොහොමත් ස්තුතියි ලෙන්ගතුභාවයට සහ විශ්වාසයට. ඔව්. ලෙන්ගතුභාවයක් ඇති වෙන විශ්වාසය නිසා වෙන්නේ චතුර මහත්මයා. නැත්තම් සාමාන්‍යයෙන් අර එහෙම ලෙන්ගතුභාවය ඇති වෙන්නේ නැහැ. හරි. දැන් අපි මේ සුවිශේෂී කතා බහක් තමයි කරන්නේ. ඔව්. ගන්න අපි කියමු අපි ආරාධනා කරමු සියලු දෙනාට තමන්ගේ ජන්මපත්‍රය අතර ගන්න කියලා. ලග්නය කුමක් වුණත් ග්‍රහයින් භාවවල පිහිටීම අනුව අපි අද දෙයක් කියන්න යන්නේ. තමන්ටම බලා ගන්න ඉතා වැදගත් කාරණා කීපයක් කියන්න යන්නේ. මේක කොහොමද ධනාත්මකව තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න යොදා ගන්න කියලා අවසාන වශයෙන් කියන්න යන්නේ. ඒක තමයි එහෙනම් අපි කියමු ජන්මපත්‍රය අතර ගන්න කියලා. හොඳයි. එහෙනම් ඔබට පුළුවන් ඔබගේ ජන්මපත්‍රය අතට ගන්න. ඔබට ඒ සඳහා වෙලාවක් ඕනේ නම් වීඩියෝ ටිකක් නතර කරන්න. ටක්කල දුවලා ගිහිල්ලා ජන්මපත්‍රය අරගෙන නැවතත් අපේ කතා බහට එකතු වෙන්න. හොඳයි. චතුර මහත්මයා දැන් හැමෝම ජන්මපත්‍ර අතර අරන් ඉන්නවා. දැන් ඔබතුමා වැඩක් කරන්න ඕන. තිරේ පෙන්වන්න ඕන ආදර්ශ ජන්මපත්‍රයක්. හිස් මැද ලග්නය කියලා හිස් දාලා ලග්නය මොකක්ද කියලා දාන්න නැතුව එකේ ඉඳන් 12 වෙනකන් කොටු 12 හඳුන ගන්න පුළුවන් වෙන්නේ අපේ අපේ ප්‍රේක්ෂකයින්. මොකද සමහර ජන්මපත්‍රවල කොටු නම් කරලා තියෙනවා 1 2 3 4 එහෙම 12 වෙනකන්. සමහර ජන්මපත්‍රවල සමහර ජ්‍යොතිෂවිදින් නම් කරලා නැහැ කොටු. කොටු අංක හොයාගන්න බැරි වෙයි. ඒ හින්දා දැන් අපි කියන්නේ පළවෙනි කොටුව දෙවෙනි කොටුව ඔහොමනේ කතා කරන්න වෙන්නේ. ඒ නිසා ආදර්ශ ජන්මපත්‍රයක් මේ තිරේ පෙන්වන්න. එතකොට ඒක බලාගෙන අපි කියන දේත් එක්ක එකතු වෙන්න පුළුවන්. හොඳයි. දැන් මම කියන්න යන්නේ ලග්නේ මොකක් වුණත් ඔබට යහපත ගෙන දෙන ග්‍රහයෝ කවුද? ලග්නේ මොකක් වුණත් ඔබට බාධා ගෙන දෙන ග්‍රහයෝ කවුද? කියන එක මුලින්ම කියන්න. ඊළඟට ඒක එක්කම කතා කරනවා අපි ඔබට යහපත ගෙන දෙන කාල සීමා මොනවද ජීවිතේ? බාධා සහිත කාල සීමා මොනවද? ඒක හඳුනා ගැනීමේ වැදගත්කම මොකද්ද තරංග මහත්මයා? අපිට ඕක හඳුනගත්තාම ඉතා පහසුයි අර යහපත සහිත කාල සීමාවල යහපත වැඩි කරගන්න කටයුතු කරන්න. බාධා සහිත කාල සීමාවල බාධා තුලින් ආලෝකය දකින්න කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ මේ ලෝකේ පුද්ගලයෝ වර්ග 4ක්. ආලෝකයෙන් ආලෝකයට යන මිනිස්සු. අඳුරෙන් ආලෝකයට එන මිනිස්සු. ආලෝකයේ ඉඳලා අඳුරට යන මිනිස්සු. අඳුරෙන් තව තවත් අඳුරට යන මිනිස්සු. දැන් ඔකෙන් හොඳ කාණ්ඩ දෙකක් තියෙනවානේ. ආලෝකයේ ඉන්නේ යන්නේ තව තව ආලෝකයේ දෙසට. ඉතාලම හොඳයි. ඒකටත් මේ අපි කියන දැනුම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සුබ ග්‍රහය මොනවද? ඒගොල්ලෝගේ සුබ ප්‍රතිඵල කොහොමද තවත් තීව්‍ර කරලා යොදා ගන්න. ඊළඟට සුබ කාල සීමා මොනවද? ඒ කාලේ තවත් සුබ කරගන්නේ කොහොමද? ඒ කියන්නේ ආලෝකයෙන් ආලෝකයට කියන්නේ. ඊළඟට අඳුරෙන් ආලෝකයට. බාධා ග්‍රහය මොනවද? ඒගොල්ලෝගෙන් බාධා නැති කරගෙන වැඩ ගන්නේ කොහොමද? බාධා කාල සීමා මොනවද? ඒ කාලවලදී කරන්න ඕන දේවල් මොනවද? අඳුරෙන් ආලෝකයට. ওই දෙකනේ කරගන්න ඕන. නැතු ආලෝකයෙන් අඳුරට යන එකවත් මේ අඳුරෙන් තවත් අඳුරට යන එකවත් නෙමෙයි. නෑ නේ අපිට. ඔව්. එහෙනම් ඒ අර්ථයෙන් තමයි දැන් අද අපි කියන්නේ යන්නේ. දැන් මේ ජන්මපත්‍රයේ ඔබට පේනවා මේ කොටු 12 වටේ තියෙන වාමාවර්තව තමයි කොටු නම් කරන්නේ. ලග්නයට උඩින් තියෙන කොටු අංක 1 කියලා අරගෙන වාමාවර්තව නම් කරනවා කොටු 12. එතකොට පේනවා නේද සම්මත ජන්මපත්‍රය. අපි කියන්නේ දැන් අද නම් ජන්මපත්‍රය එක එක විදිහට අඳිනවා. අඳිනවා. සම්මත ජන්මපත්‍රයේ කොටු 4ක් සුවිශේෂී කොට පෙන්වනවා.
අපිට පේනවා 1 4 7 10 කියන කොටු හතර සුවිශේෂී කොට පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අර උඩින්ම තියෙන කොටුවයි. ඔව්. ඊට පස්සේ යටින්ම තියෙන එකයි යටින්ම එකයි, දෙපැත්තේ දෙපැත්තේ. කොටු දෙකයි. සරලව කුදර උතුර දකුණ නැගෙනහිර බටහිර ප්‍රධාන දිශා හතර. දිශාවන් හතර. හතර. එහෙම පෙන්නලා තියෙනවා. දැන් දැන් මෙහෙමනේ ওই ජන්මපත්‍රයේ හදානි තරංග මහත්මයා අපි උපදින මොහොතේදී නැගෙනහිර සිටිජෙන් උදා වෙමින් තියෙන රාශිය ලග්නයට අරගෙනනේ එතන ඉඳලා ওই ජන්මපත්‍රය හදාන්නේ. එimhe හැදුවාම මේ හැම කොටුවකම පෙන්වන්නේ අංශක 30යි. ඔව්. මොකද මුළු විශ්වයේම අංශක 360යිනේ. තමන් වටේ වෘතයක් ඇඳහම මේ 360 බෙදෙන්නේ 30 12කට. එහෙම වුණාට ඇයි මේ කොටු හතරක් සුවිශේෂී කොට පෙන්වන්නේ? ඒකට හේතුව ඔය 1 4 7 10 කියන්නේ හතර කේන්ද්‍රය කියලායි කියන්නේ. සරලවම අපි දන්නවා ජනතාව දන්නවා පාළු කතාව. ඔව් හතර කේන්ද්‍රේ පාළු කතාව අහලා තියෙනවනේ. අහලා තියෙනවනේ. එතකොට මේ හතර කේන්ද්‍රයේ හරිම ප්‍රබලයි. ඇත්තටමත් ප්‍රබලයි. ඒක ඒ කොටු ටිකක් ලොකුවට පෙන්නලා තියෙන්නේ. එතන අංශක 30 තමයි තියෙන්නේ. ඒක ලොකුවට පෙන්නලා තියෙන්නේ. ඒක තියෙන ප්‍රබලත්වයට. දැන් මම කියන්න යන්නේ ඔබේ අතේ තියෙන ජන්මපත්‍රයේ බලන්න ඔන්න ඔය ස්ථාන හතරේ යම් කිසි ග්‍රහයෝ පිහිටලා තියෙනවද කියලා. 1 4 7 10 කියන ස්ථානවල. 1 4 7 10 කියන කොටුවල පිහිටි ග්‍රහයෝ හරි ප්‍රබලයි. ඔන්න ඕක තමයි අපි දෙන පළවෙනි හින්ට් එක. 1 4 7 10 කියන කොටුවල ඉන්න ග්‍රහයෝ හරි ප්‍රබලයි. හරිම ප්‍රබලයි. මොකද එකෙන් කියවෙන්නේ කවුරු ගැනද? එකෙන් කියවෙන්නේ ඔබ ගැන. තමන් ගැන. ඔබේ පෞරුෂය ගැන, ඔබේ ආත්මය ගැන. ආත්මය කියන වචනේ වැරදි. නමුත් අපි නිකන් කීමට කියමු. භවයනේ අපි කතා කරන්නේ. ඔබේ භාවය, ඔබේ ආත්මය, ඔබේ පෞරුෂය, ඔබ කවුද කියන්නේ? ඔබ ගැන පෙන්වන කැඩපත, ප්‍රධාන කැඩපත තමයි පළවෙනි භාවය. 7 කියන්නේ ඔබේ දෙවෙනි උපත. ඔබේ විවාහය, සහකාරිය, ඔබේ කාලත්‍රය ගැන කියවෙන කොටස තමයි 7. එතකොට 1 ඔබ 7 කාලත්‍රය. බිරිඳ හෝ සැමියා. සැමියා. අර දැන් කාලේ විදියට මල විකාර නෙමෙයි ඈ. මේ නීත්‍යානුකූල. නීත්‍යානුකූල කතාවක් නෙමෙයි තියෙනවා. දැන් නීත්‍යානුකූල නම් සමලිංගික විවාහ වුණත් රටක නීත්‍යානුකූල කරපු රටවල් තියෙනවනේ. නීත්‍යානුකූල එකක් නෙමෙයි මං කියන්නේ. ඔව්. සබාදහමට එකඟ බව. සංස්කෘතිය සබහාදහම සබාදහමට මේ දෙවියන් වහන්සේගේ මැවුම් වාදයට හරි හේතුඵල න්‍යායට හරි සබාදහමට හරි එකඟ බව මං කියන්නේ. කාන්තාව සහ පිරිමියා. ඔව්. ඒ කියන්නේ පිරිමියා නම් හතෙන් පෙන්වන්නේ තමන්ගේ භාර්යාව, කාන්තාවක් නම් එතනින් පෙන්වන්නේ ස්වයං පුරුෂයා. එතකොට 7 අම්මා. මව පාර්ශවයේ මවගෙන් ලැබෙන උරුමය මව පිළිබඳ කාරණා. 10න් තාත්තා පිය පාර්ශවයේ පියාගෙන් ලැබෙන උරුමය සහ රැකියාව. ඔන්න ඔතන හරිය වැදගත්කමක් තියෙනවා. දැන් මේක හොඳට හිතර ගන්න. දැන් ඔන්න මේක හරියටම හිතර ගන්න ඕනේ. 4න් මව පාර්ශවයට අමතරව ලැබීම් උරුමයන් ගැන කියවෙනවා. ඒ කියන්නේ උපදිනකොටම ලැබෙන උරුමය. ඔව්. 10න් පියා පිය පාර්ශවයේ පියාගේ බලපෑම ගැන විතරක් නෙමෙයි තමන් කරන රැකියාවෙන් මේ භවයේ ලැබෙන ලැබීම් රැකියාව සහ එයින් ලැබෙන උරුමයන් ගැන කියවෙනවා. එතකොට උරුමයන් ගැන කියවෙන කොටත් කරුමයන් ගැන කියවෙන කොටත් 4 10 සුවිශේෂයි 1 4 7 10 කියන එක සුවිශේෂයි කියන කතා දෙකක් නැහැනේ. ඔය 4 ජීවිතේට කොච්චර බලපානවද කියන එක අයිතහන දෙයක් නෙමෙයි නේද? චතුර මහත්මයා දැන් මේ වැඩසටහන බලන කෙනෙකුට ජ්‍යොතිෂ්‍ය විශ්වාස කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රායෝගිකව මේ සබහාදහම විශ්වාස කරන්න එපෑනේ. අපිට දියුණු වෙන්න ඕනි මිනිස්සෙක් නම් තමන්ව අවශ්‍යයි. තමන්ගේ අම්මා තාත්තා අවශ්‍යයි. තමන්ගේ බිරිඳ අවශ්‍යයි. ඒත් එකම අතීත උරුමය අවශ්‍යයි මේ භවයේ උරුමය අවශ්‍යයි. ප්‍රධාන වශයෙන්. එහෙනම් 1 4 7 10ට එන ග්‍රහයෝ හරිම ප්‍රබලයි. ඒක මතක තියාගන්න අනිවාර්යෙන් Tamanට ජීවිතේ ප්‍රධානම ප්‍රබලම දේවල් තීරණය වෙන්නේ ප්‍රබල ජීවිත සම්දිස්ථාන තීරණය වෙන්නේ 1 4 7 10 ඉන්න ග්‍රහයෝ අනුව. ඔක පාළුයි කියන්නේ ඉතින් කතාව ඇත්ත. ඒකේ ඇත්ත පැතිකඩක් තියෙනවා. හැබැයි වියතිරේකක් තියෙනවා. ඇත්ත පැතිකඩක් තියෙනවා. ඇත්ත පැතිකඩක් තියෙනවා. හැබැයි වියතිරේකක් තියෙනවා. දැන් මේක බලන ඔබ කාගේ හැරි ඔය කොටුවල ඉන්න ග්‍රහයෝ නියත ලෙසම ජීවිතයට තීරණාත්මක ලෙස බලපාන. අපි දැන් උදාහරණයක් විදිහට කියමු. මේක මේ තරංග මහත්මයා මේ කතාව අද දවසේ අපිට ඉවර කරන්න බැරි වෙයි. ඔබතුමා එක්ක මම මේකේ දෙවෙනි කොටසක් කරමු. අනිවාර්යෙන්. අපිට ඉවර කරන්න කියලා කලබලයට කරලා වැඩක් නැහැ. ඒ දෙයක් තේරුම් ගන්න පුළුවන් ආකාරයට කරන්න ඕන. දැන් අපි හිතමු මෙහෙම. එහෙනම් ඔබේ ලග්නේ මොකක් වුණත් අපි ඉස්සෙල්ලාම කතා කරමු එක ගැන. 1 4 7 10 ගැන දැන් කතා කරනවා.
පළවෙනි කොටුවේ සුබ ග්‍රහයෙක් පිහිටියොත් ඒක ඔබට ජීවිතේ හොඳ නිමිත්තක්. මොනවද සුබ ග්‍රහය කියන්නේ කවුද දැන්? ඒක පළවෙනි කොටුවේ සුබ ග්‍රහයෙක් පිහිටීම ආරම්භක හොඳ ශක්තියක් ජීවිතේට. සුබ ග්‍රහයින් විදිහට අපිට ඔය ගොඩාක්ම ජ්‍යොතිෂ පොතපතවල කියන ගුරු, බුධ, සිකුරු, සඳු. පුර සඳු. ගුරු, බුධ, සිකුරු, සඳු. එතකොට ඔතන පාප ග්‍රහයින් කියන්නේ කවුද? කුජ, ශනි, රාහු, කේතු. ඒතර රවි තාම කිව්වේ නෑනේ. නෑ. මම දැකලා තියෙනවා ගොඩක් ජ්‍යොතිෂ පොතපතවල සමහර පොතපත සමහර අය රවි පාප ග්‍රහයෙක් කියලා හඳුන්වනවා. ඒකට මම තරයේ පහර ගහනවා. මම එදත් මීට කලින් වැඩසටහන් වලත් කියලා තියෙනවා රවි කියන්නේ පාප ග්‍රහයෙක් නෙවෙයි. රවි කියන්නේ මේ ලෝකයේ නිර්මාතෘ ජීවය. මේ ලෝකයට ජීවය සලසන නිර්මාණය සලසන ලෝකයේ පැවැත්ම තීරණය කරන රවි කොහොමද පාප ග්‍රහයෙක් වෙන්නේ? එතකොට දැන් ඔබේ ජන්මපත්‍රයේ 4 වෙනි භාවයේ සුබ ග්‍රහයෙක් ඉන්නවා නම් ඒකේ තේරුම මව් පාර්ශවයේ නිසා ලැබෙන දායාද ගැනයි කියවෙන්නේ. මව් පාර්ශවයේ තියෙන බලපෑමයි කියවෙන්නේ. දැන් 4 වෙනි භාවයේ සඳු වගේ කෙනෙක් ඉන්නවා නම් බොහොම ඊටාම මව හෝ මව් පාර්ශවයේ තියෙන ආකර්ෂණය සෞම්‍ය බව මවගේ තියෙන තමන්ගේ ජීවිතේ තියෙන ආදර දයාව කරුණාව ඒකෙන් ලැබෙන ලැබීම් ගැන කියවෙනවා. 4 වෙනි භාවයේ කුජ වගේ ග්‍රහයෙක් ඉන්නවා නම් එකකින් කියනවා මව් පාර්ශවයේ සැරපරුසයි කියන එක. එක්ක මව එක්ක මව් පාර්ශවයේ. මව් පාර්ශවයේ ඥාතීන්ගේ තරම කියවෙනවා. මව් පාර්ශවයෙන් ලැබෙන උරුමයන් ගැන කියනවා. මේ විදිහට මේක මේ විදිහට වර්ණගාගෙන තර්ක කරගෙන එන්න පුළුවන්. හතත් එහෙම ඒකනේ අර හතේ කුජ රාහු වගේ ග්‍රහයෙක් හිටියම විවාහය ඇති වෙන තත්ත්ව ගැන කියවෙන්නේ. ඔක ඔහොම තමයි. හැබැයි මට කියන්න ඕන කොයි තත්ත්වෙ කොහොම වුණත් 1 4 7 10 ඉන්න ග්‍රහයෝ Tamanට ජීවිතේට ප්‍රබලවම බලපානවා. තව විශේෂ රහසක් කියනවා. මම දැකලා නැහැ මේක මොනම විදිහකින්වත් ජ්‍යොතිෂ පොතපත කියලා තියෙනවා. අපි ප්‍රායෝගිකව අත්දැක්ක රහසක්. රහසක් නෙමෙයි වැඩි අනාවරණය කරගන්න නැති දෙයක්. ඒකකොට රහසක් වගේනේ තියෙන්නේ. ඔය 4 කේන්ද්‍රේ දැන් සමහර අයගේ 4 කේන්ද්‍රේම පාළුයි කිසිම ග්‍රහයක් නැහැ. ඒ කෙනාට ජීවිතේ ගොඩ ගන්න ලොකු උත්සාහයක් දරන්න වෙනවා ඒක ඇත්ත. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ ජීවිතය සාර්ථකයි කියලා. සමහර විට 4 කේන්ද්‍රයේ ගහයෝ පිරිවරාගෙන ඉන්න කෙනෙකුට වඩා ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒකට උපක්‍රම තියෙනවා. එතකොට හැබැයි සමහර අය ඉන්නවා 4 කේන්ද්‍රේ 3 තැනක්ම පාළුයි. එකම එක තැනක එක ග්‍රහයෙක් ඉන්නවා. එක්ක එකේ ග්‍රහයෙක් ඉන්නවා 4 7 10 නෑ කවුරු. එක්ක 4 ඉන්නවා තනි ග්‍රහය හිටියොත් ඔය මෙන්න මේක මතක තියාගන්න. 4 කේන්ද්‍රයේ එක තැනක තනි ග්‍රහයෙක් හිටියොත් එයා තමයි Tamanට සියලු ආශ්චර්ය දෙන්නේ. එයා මොන පාප ග්‍රහයෙක් වුණත්. අපි මෙහෙම හිතමු. 7 කුජ ඉන්නවා. දැන් ඔය කුජ 7 ඉන්නකොට විවාහයට හොඳ නැහැ. කාලත්‍රය මැරෙනවා කාලත්‍රයට අපලයි එක්ක Tamanට අපලයි ඔහොම කියනව නේද බහූබූත. ඒක හැම විටම සත්‍ය නෙමෙයි. කුජ දෝෂ කියලා කියන වට කියන. ඒක හැම විටම සත්‍ය නෙමෙයි. දැන් අපි හිතමු යම් කිසි ජන්මපත්‍රයක් ඉන්නවා. දැන් මේ ජන්මපත්‍රයක් අතේ තියන් මේක බලනවා යම් කිසි කෙනෙක් එකේ කිසිම ග්‍රහයෙක් නැහැ. 4ෙත් නැහැ. 10ෙත් නැහැ. 7 තනි කුජ ඉන්නවා. තනි කුජ. ඔය දැන් අපි කාඩ් සෙල්ලම් කරනකොට තනි ආසියා ඉන්නේ. අන්න ඒ වගේ එතකොට අන්න තනි ආසියා හිටියා වගේ වැඩක්. ආයිත් ඉතින් ආසියා කියන්නේ ආසියා. ආසියා කියන්නේ ආසියා. හරි අන්න ඒ වගේ එකක් තමයි 7 තනි කුජ නම් ඉන්නේ. ඒකේ තේරුම කුජ කොච්චර පාප ග්‍රහයෙක් වුණත් තමන්ගේ ලග්නයට කොච්චර සතුරු ග්‍රහයෙක් වුණත් ওই කුජ තමයි සියලු ආශ්චර්ය දෙන්නේ. ওই කුජ තමයි සියලු ආශ්චර්ය දෙන්නේ. අනිත් කාරණේ තමයි තව රහසක් කියන්න පුළුවන්. විවාහයෙන් පස්සේ තමයි හරියන්නේ. ඒ 7 නේ. දැන් තනි කුජ 4 හිටියන මොකද මව සහ මව පාර්ශ්වය නිසා හරියන්නේ. මවගෙන් ලැබෙන උරුමයන් නිසා හරියන්නේ. තනි කුජ 10 හිටියන පියා නිසා හරියන්නේ. පිය පාර්ශ්වය නිසා කරන රැකියාව නිසා. තනි කුජ එකේ හිටියොත් මව පාර්ශ්වයේ පිහිටත් නැහැ. පිය පාර්ශ්වයේ පිහිටත් නැහැ. ලැබෙන දායාදත් නැහැ. විවාහයෙන් ලැබෙන දෙයක්වත් නැහැ. හැබැයි තමන්ගේ අදිෂ්ඨානෙ දෘඪ අදිෂ්ඨානෙ තමන්ගේ චරිත ලක්ෂණින් තමන්ගේ උත්සාහයෙන්දයි හරියන්නේ. පැහැදිලි කතාව. මම මේ කතා කරන්නේ වෙන කිසිම ග්‍රහයෙක් නැතුව පාළු වෙලා එක තැනක තනි ග්‍රහයෙක් හිටියා. එයා තමයි සියලු ආශ්චර්ය දෙන්නේ. දැන් මේ කතා කරන මගෙත් ඔය 4 කේන්ද්‍රයේ තැන් 3ක්ම පාළුයි. එකම එක තැනක ඉන්නවා එක ග්‍රහයෙක්. මම ඒක මෙතන කියන්න ඕනේ. හැබැයි ඒ ග්‍රහය තමයි සියලු ආශ්චර්ය දෙන්නේ. මේ ජීවිත කාලේ ලැබුණු බොහෝ දේවල්ද සියලුම දේවල්ද? සියලුම කියන්න බෑනේ ඉතින්. සියලු කියන්නේ ඉතින් සියලු කියන්නේ බොහෝ කියන එකනේ. ඔව් බොහෝ කියන එක අර සතුරු වුණාම සතුරට කියන එකන්නේ සියලු කියලා.
හරි බොහෝ තමයි. බොහෝ ආශ්චර්ය දෙන්නේ ඒ තනි ග්‍රහය. හින්දා ඒ තනි ග්‍රහය කොච්චර පාප ග්‍රහයෙක් වුණත් එයාට වැඳුම් පිදුම් කරන්න පාඩුවක් නැහැ. ඒ කියන්නේ ඒ ග්‍රහය වැඳුම් පිදුම් කරන්න කියන්නේ මේ අර මේ මිත්‍යා දේවල් මේ කරලා මේ ග්‍රහ පූජා කරන්නේ මම ඒකෙන් අදහස් කරේ ඒ ග්‍රහය භක්තියෙන් විශ්වාස කරන්න මේ ග්‍රහය මට සීල වාසනාව දෙනවා මෙයා පාප ග්‍රහයෙක් නෙමෙයි මට කියලා. ඒක පැහැදිලි සත්‍යයක්. මම දකින මම පරීක්ෂා කරපු ජන්මපත්‍ර 100 ගානක ඔප්පිච්ච සත්‍යයක්. තනි ග්‍රහය ඉන්නවා නම් තනි ආසියා වගේ. එතකොට එහෙනම් ඔන්න 1 4 7 10 ගැන ඔය කතාව කිව්වේ කොහොමටත් ඔබේ 1 4 7 10 ග්‍රහයෝ වැඩි වෙන තරමට හොඳයි. ග්‍රහය වැඩි වෙන තරමට හොඳයි. වරදක් නැහැ. ඒතකොට ග්‍රහයෝ ටික 1 4 7 10ට එනවා කියන්නේ ඒ වයින් ලැබෙන උපරිමය Tamanට ලබා ගන්න පුළුවන්. ඊළඟට ජන්මපත්‍රයක ප්‍රබලම ස්ථාන 3 කියලා සලකන්නේ තරංග මහත්මයා. 4 කේන්ද්‍රයේ හින්දා 1 4 7 10 ප්‍රබලයි. හැබැයි ත්‍රිකෝණ ස්ථාන කියලා 3ක් තියෙනවා. මේ ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. ඔය බලන්න ඔය ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. මෙහෙම ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. 1 5 9 1 5 9 ඔය බලන්න ලස්සන ත්‍රිකෝණයක් ඇඳෙනවා. 1 5 9 1 5 9 කියන ත්‍රිකෝණ ස්ථාන වලට පුළුවන් තරම් ග්‍රහ වෙන එක හොඳයි. ඒ ග්‍රහයෝ සියලුම ලැබීම් Tamanට ලබා දෙනවා කියන එක ජ්‍යොතිෂයේ ප්‍රසිද්ධ සිද්ධාන්තයක් සහ එක සත්‍යයක්. බොහෝ දුරට සත්‍යයක්. ඒතර එක කියන්නේ දැන් එක අතනක් කියුණා නේද? 4 කේන්ද්‍රේ. ඔව්. එතනක් කියුණානේ. මෙතනක් කියවෙනවා. එහෙනම් එක කියන එක එකත් එකටම හොඳයි කියන එක පැහැදිලිනේ. ඒතර 5. 5 කියන්නේ කෙනෙක්ගේ බුද්ධිය, අධ්‍යාපනය, දරුවෝ ගැන කියවෙන තැන, එක පැත්තකින් තමන්ගේ බාල කාලයේ ගත වෙන ආකාරය, ඒ දේවල් කියවෙන තැන, ලබන දැනුම, අත්දැකීම්, ඒව ගැන කියවෙන තැන. ඒතර 5ට එන ග්‍රහයෝ ත්‍රිකෝණ ස්ථානයකට එන නිසා බොහෝ වෙලාවට හොඳ ප්‍රතිඵල දෙන්නේ. ඊළඟ 9 කියන්නේ භාග්‍යස්ථානේ පෙර පින් පෙන්වන තැන. සාංශාරික කුසල කර්මයන් පෙන්වන තැන. ඒතකොට 9ට එන ග්‍රහයොත් සුබ ප්‍රතිඵල දෙන්නේ. ඒක ජ්‍යොතිෂයේ පිළිගත් සිද්ධාන්තයක් වෙනවා. 1 5 9 කියන තැන් තුනේ ඉන්න ග්‍රහයෝ හොඳ ප්‍රතිඵල දෙනවා කියන එක. හරි. එහෙනම් දැන් ඔබෙත් බලන්න ඔබ ජන්මපත්‍රය අතේ තියන් 1 5 9 කියන තැන් වල ග්‍රහයෝ වැඩිපුර එකතු වෙලා තියෙනවා නම් ඒ ඔබේ පෙර පිනකට වෙච්ච දෙයක්. හොඳ දෙයක්. ඒ වගේම 1 4 7 10 පිහිටි ග්‍රහයෝ ප්‍රබලව බලපානවා තමන්ගේ ජීවිතේ. දැන් උතර කිව්වේ කරුණු දෙකක් හොඳේ. ඔව්. 1 4 7 10 ඉන්න ග්‍රහයෝ ප්‍රබලව ජීවිතේට බලපානවා. 1 5 9 කියන තැන් තුනේ ඉන්න ග්‍රහයෝ පෙර කුසල කර්ම හින්දා පුළුවන් තරම් ඒ තැන් වලට ප්ලේස් වෙලා තියෙන්නේ. එතකොට එහෙම බැලුවාම 1 කියන තැන අතිශය ප්‍රබලයි කියන එක පැහැදිලි නේද? අර කුලක දෙයක ඡේදනය වගේනේ. ඔව්. දෙපාරක් කියුණානේ. හරි. ඒතර ඔබට මේකේ ඇඳලා බලන්න පුළුවන්. 1 4 7 10 ත්‍රිකෝණය චතුරස්‍රයක් අඳින්න 1 5 9 ත්‍රිකෝණයක් අඳින්න. ඒතකොට මැද ඡේදනය වෙනවා 1. හරි. ඊළඟට ওই ජන්මපත්‍රයක අසුබ ස්ථානක් තියෙනවා. ග්‍රහයෝ වැඩි ඉන්න හොඳ නැති තැන්. ඒ තැන් වලට යන ග්‍රහයෝ එච්චර හොඳ ප්‍රතිඵල දෙන්නේ නැහැ. එයා කොච්චර හොඳ ග්‍රහයෙක් වුණත් ඒ ග්‍රහයෙන් ලැබෙන්න ඕන නියම ප්‍රතිඵලය ලැබෙනවා අඩුයි හෝ නැහැ. එක්ක අඩුයි එක්ක නැහැ. ඒ තමයි 6 8 12. 6 8 12. 6 8 12 කියන තැන් වල ඉන්න ග්‍රහයෝ ඒ ග්‍රහයෝ කොච්චර සුබ ග්‍රහයෝ වුණත් ඒ සුබ ප්‍රතිඵලය ඒ විදිහටම දෙන්නේ නැහැ. නරක ග්‍රහයෝ හිටියොත් 6 8 12 නරක ටියුන් කරලා දෙනවා. ඩබල් කරලා දෙනවා. හැබැයි මේ හැම එකම ඒ ග්‍රහයෝ නොහි තිබුණා වේ කියලා තමන්ගේ චිත්ත ශක්තියෙන් මේ ඔක්කොම පෙරලගෙන යන්න පුළුවන් හොඳද? ඔව්. මේ මිනිසත්කමට නිගා දෙන්න එපා කියන එකත් කියන ගමන් තමයි මේ දේවල් කියන්නේ. ග්‍රහයොන්ට ඔහෙ ඉන්න කියලා අපි අපේ ගමන යනවා. නිකන් දැනගන්නනේ කියන්නේ. ඒකට ඔබතුමා හැමදාම කියනවා වගේ මේ පාරක්. ඔව්. මේ පාරේ යනකොට ලබා දෙන ටෝච් එක නැත්නම් එළිය තමයි. ඒක දැනගත්තාම ඒක ගන්න පුළුවන්. ඔව්. දැන් ඒකම දැන් 6 8 12 නුත් නරකම තැන තමයි 8. 8 ග්‍රහයෝ ඉන්නේ නැති තරමට හොඳයි. 8 වෙනි කොටුවේ ඉන්නේ නැති තරමට හොඳයි ග්‍රහයෝ. 6 8 12 ග්‍රහයෝ අඩු තරමට හොඳයි. දැන් ඔන්න ඔබට දෙයක් බලා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට තරංග මහත්මයා මගේ 8 ඉන්නේ සුබ ග්‍රහයෙක්. 8 ඉන්නේ සුබ ග්‍රහයෙක්. මගේ ලග්නාධිපතිගෙත් මිතුරු ග්‍රහයෙක් සුබ ග්‍රහයෙක්. හැබැයි මේ සුබ ග්‍රහයාගේ මහා දශාවේ මට කිසිම මේ ලොකු සෙතක් උන්නේ නැහැ. වැරදිච්ච තැන් එමට ඒ සුබ ග්‍රහයාගේ මහා දශාවේ. ලග්නාධිපතිගේ යාළුවෙක් වෙලා. යාළුවෙක් වෙලා කිව්ව ලග්නාධිපති කිව්වා මේ පුළුවන් තරම් මේ මනුස්සයාට පොඩ්ඩක් සලකපන් කියලා. සහනයක් ලබා දෙන්න සලකන්න. ඒ කියන තරම් සැලකුවේ ගණන් ගත්තේ නැහැ.
හරි ඊට පස්සේ දැන් ඊට පස්සේ මගේ 10 වෙනි කොටුවේ ඉන්නේ අසුභයි සම්මත ග්‍රහයෙක්. හැබැයි 10 වෙනි කොටුවේ ඉන්න ග්‍රහයගේ මහදශාවේ තමයි සියලුම සුභ ප්‍රතිඵල ලැබෙන්නේ. අර මං කලින් කියපු තියරි ඔව් 1 4 7 10 තුනක් පාළු වෙලා එක තැනක තනි ග්‍රහය ඉන්නවා නම් තනි ආසිය වගේ. ඔව් ඒකයි කියන්නේ මේ නැත්තම් ශනි දැක්ක ගමන් නරකයි කියන්න, ගුරු දැක්ක ගමන් බුධ දැක්ක ගමන් හොඳයි කියන්න, කුජ දැක්ක ගමන් නරකයි කියන්න මල විකාරනේ. ඔය සමහර වෙලාවට මේ මට හිතුණා මේ කතාව ඔබතුමා මීට කලින් කියලා දුන්නා අර ඔබතුමා මේ තරුණ කාලේ ජ්‍යොතිර්වේදියෙක් ළඟට ගියන් පස්සේ කකුලක් කැඩෙනවා කිව්වලු. ඔව්. පයින් ගහලා ආවලු පුටුවටත්. සමහර වෙලාවට ඒක දැකලා සමහර වෙලාවට කියන්නත් ඇති මෙහෙම දෙයක් වෙන්නේ නැති කියලා නේ. වැඩිපුර උඩින් පල්ලෙන් වැඩිපුර පරීක්ෂා කරනකොට උඩින් පල්ලෙන් පරීක්ෂා කරලා වෙන්න පුළුවන්. එහෙම තමයි මේ මිනිස්සු කියන්නේ. ශනි දැක්ක ගමන් කියනවා කකුල කැඩෙනවා කියලා. ශනි මහදශාව આવොත් කෙනෙක්ට කකුල කැඩෙනවා කියලා. මේ කුජාපු ගමන් කියනවා ඇක්සිඩන්ට් වෙනවා කියලා. ඒකේ පොතේ එහෙම තියෙනවා. පොත්වලත් එහෙම නෑ මේ පුරාණ ඍෂිවරු හරි දෙන්නේ කිව්වේ. දැන් තරංග මහත්මයා බුදුරජාණන් වහන්සේ කියපු උතුම් දහම කොච්චර සමහර අය විකෘති කරනවද? ඔව්. ජේසුස් ක්‍රිස්තුස් තුමා කියපු උතුම් දහම කොච්චර මේ මූලධර්මවාදී විකෘති කරනවද? එතකොට මේ රත්තු යකඩයක් උඩ ඉඳලා විතරක් මේ ගන්න කියපු තීරණ ඒක කියලා තියෙන්නේ ඔබ සතෙක්ට හිංසා කරනවා නම් මගේ අර්ථය කතානේ මං හිතන්නේ ඔබ සතෙක්ව මරනවා නම් ඉස්සෙල්ලා ඔබ එකෙන් විනාශ වෙනවා කියන එක රත්තු යකඩයක් උඩ ඉඳලා කරන්න කියන්නේ. දැන් ඒක වෙන ක්‍රමයකට හරවගෙන ඉන්නවනම් ඒක ආගමික ශාස්ත්‍රවරයන්ගේ වැරද්ද නෙමෙයිනේ. ඒ වගේ දේවල් මම මේ කියන්නේ. ඉතින් ওই හැම ආගමෙම ඕ දේවල් තියෙනවා. ඉතින් ආගම් වල තියෙනවා නම් ජ්‍යොතිෂය නැති වෙයිද? පරාසර වගේ ශ්‍රේෂ්ඨ ඍෂිවරු කියපු දේවල් විකෘති කරගෙන මේ ඉන්නේ. පරාසරගිත් පරාසර වගේ මේ සමහර ජ්‍යොතිෂයේදී බහුභූත කියවල මිනිසුන්ගේ මොළ කනවා. අපි කියන්නේ මේ ග්‍රහ බලපෑම් පැහැදිලිවම වෙනස් කරන් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් තරංග මහත්තයා. හැබැයි ඒක එහෙම කරන්න අපිට තියෙන බාධාව කොතනද? පොසිටිව් පොයින්ට් එක කොතනද? නෙගටිව් පොයින්ට් එක කොතනද කියලා දැනගෙන ඉඳීම මාර වටිනවා. එතකොටනේ අර ආලෝකයෙන් ආලෝකයට අඳුරෙන් ආලෝකයට යන්න පුළුවන් වෙන්නේ. අඳුරෙන් අඳුරට කවදාවත් යන්නේ නැහැ නේ. යන්නේ නැහැ නේ. හොඳයි. ඒක තමයි ඔන්න ආරම්භයක් ගත්තේ. එතකොට සාරාංශයක් කියන්නද? ඔව්. හරි. මේ ජන්මපත්‍රය අතේ තියන් බලන්න අපි වෙන දවසක තව පැහැදිලි වැඩසටහන් කරමු ඔබතුමා එක්ක. දැන් මේ වැඩසටහන තවත් අධිකු කිහිපයක් තියෙනවා. එතකොට ජන්මපත්‍රය අතර ගන්න 1 4 7 10 ඉන්න ග්‍රහයෝ ප්‍රබලව ජීවිතයට බලපාන. මම කියන්නේ සුබම කියලා නෙමේ ප්‍රබලව ජීවිතයට බලපාන. ඒකනේ කියන වචනේ හරියට තේරුම් ගන්න. 1 4 7 10 තුනක් හිස් වෙලා එකෙක් ඉන්නවා නම් තනි ආසියා වගේ. ඒ තමයි සියලු ආශ්චර්ය කියන ග්‍රහය. ඊළඟට 1 5 9 කියන ත්‍රිකෝණ ස්ථාන වල ඉන්න ග්‍රහයෝ පැහැදිලි සුබ ප්‍රතිඵල කියනවා. ඊළඟට 6 8 12 ඉන්න ග්‍රහයෝ අසුබ ප්‍රතිඵල බාධා ප්‍රතිඵල කියනවා. ඒකෙනුත් 8 ඊටාම වර්ස්. ඔය බාධා ස්ථාන වල සුබ ග්‍රහයෙක් හිටියත් සුබ අඩුයි. බාධා ස්ථාන වල අසුබ ග්‍රහයෙක් හිටියොත් අසුබය වැඩි. එතකොට සුබ ස්ථාන වල අර මං කියපු 1 5 9 සුබ ස්ථාන වල සුබ ග්‍රහයෙක් හිටියොත් සුබ ඉතා ඉහළයි අතිසුබ. 1 5 9 කියන තැන් වල අසුබයක් හිටියත් අසුබය එච්චර බලපන්නේ. අද අපගේ දෙවනි වැඩසටහන අපි ඔබට කිව්වේ කේන්දරය ඔබේ අතේ තියාගෙන ඔබටම යම් කිසි දෙයක් තීරණය කරන්න පුළුවන්, ඔබ ගැන දෙයක් තීරණය කරන්න පුළුවන් කාරණාවක් කියනවා කියලා. ඒ කාරණාව ඒ විදිහට කියනකොට අපි ඉදිරියේදී චතුර උමගලිය මහත්මයාව සම්බන්ධ කරගෙන බොහෝ වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පුළුවන් රජත ටීවී නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, අලුත් නාලිකාවක් ඔබේ අදහස කරුණාකර කමෙන්ට් කරන්න. චතුර මහත්මයා එහෙමනම් අද දවසේ මේ එකතුව අපේ හිතවත්කම වගේම තව බොහෝ කාලයක් රජත ටීවී නාලිකාවේ අපේ ජනතාවට බොහෝ දේ ලබා දෙන, බොහෝ දැනුම් සම්භාරයක් ලබා දෙන එකතුවක් බවට පරිවර්තනය කරගන්න හැකි වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ඔබතුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා. අයබෝවන්. අයබෝවන්. Rajata TV